හැමෝටම අපි අද ශානිකා රියල් ෆුඩ්ස් වලින් ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ අමුද්‍රව්‍ය 3ක් විතරක් භාවිතා කරලා ඔයාලට ගෙදරදීම හදා ගන්න පුළුවන් රසවත් ඩෙසර්ට් එකක් ගැන කියන්න තමයි අපි අද සූදානම් වෙන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව යම් බලන්න වීඩියෝ එකට. ඔයාලට මතක් කරන්නම් මොනවාද අපිට ඕන කරන අමුද්‍රව්‍ය කියලා. මම ඉතින් මෙතන අරගෙන තියෙනවා හකුරු ග්‍රෑම් 200ක්, බිත්තර 15ක්, ඒ වගේම මම අරගෙන තියෙනවා කජු ග්‍රෑම් 200ක්, පොල් කිරි විතර මම අරගෙන තියෙනවා. මොකද මම අද හදන වඩලප්පන් රෙසිපිය ටිකක් වැඩිපුර ප්‍රමාණයකට කන්න පුළුවන් වෙන්න තමයි මම හදන්නේ. එතකොට ඉස්සෙල්ලාම අපි මේ හකුරු ටික, හකුරු මුල් ටික හිමීට ලියාගෙන මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ. ඊළඟට මම මේ අතරතුර රයිස් කුකර් එකක් ලිපේ තියාගත්තා. කුකර් එකේ වතුර ටික හොඳට නටාගෙන එනකොට මේ අතරතුර හකුරු ටික හොඳට ලියාගත්තා. ඊළඟට මම ගත්ත බිත්තර ටික අරගෙන එකින් එක කඩලා බිත්තර සාරු ටික වෙනම අයින් කරගත්තා. ඊළඟට මම අපි ලියාගත්ත හකුරු ටිකට මේ බිත්තර මිශ්‍රණය එකතු කරගන්නවා. ඊළඟට මේ දෙකම එකතු කරාට පස්සේ එකතු කරලා තියෙන මිශ්‍රණයට මම පොල් කිරි එකතු කර ගන්නවා. ඔයාලට මේකට පොල් කිරි දාන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් වගේ මොන හරි දියරයක් භාවිතා කරගන්න පුළුවන්. ඉතින් ඒක අරගෙන මම විනාඩි 5ක් විතර මේක හොඳින් කවලම් කරගන්නවා. විනාඩි 5ක් විතර මේක තියෙන කැට නැති වෙනකම් දිය කරගන්න ඕන හොඳින්. ඒ නිසා මේක හොඳට මික්ස් කරගන්නවා. මික්ස් කරගෙන ඉවරනාට පස්සේ තමයි ඔයාලා මේ දකින්නේ මේක හොඳින් දිය වෙලා තියෙන ආකාරය. හරි, අපි මේ දිය කරගත්ත එකේ තව ඉතින් කැට එහෙම තියෙන්න පුළුවන්. ඒක නිසා අපි මේක අරගෙන පෙරා ගන්න ඕනේ. පෙරාගෙන වෙනත් භාජනයකට දාගෙන මේක ඔයා දාගන්න. කෙලින්ම ඔයා ස්ටීම් කරගන්න භාජනයකටම දාගන්න. ස්ටීම් කරගන්න භාජනයට දාලා ඒක අරගෙන ඉවරලා රයිස් කුකර් එකකින් තියාගන්න. මේක විනාඩි 15ක් 20ක් පමණ ස්ටීම් වෙනකොට ඔයා ඉරටු කෑල්ලක් අරගෙන ගහලා බලලා ඒක අතේ ඇලෙන්නේ නැති ගානට තැම්බිලා නම් වාගේ වඩලප්පන්නක ඔයාලට පා ගන්න පුළුවන්. ඉතින් ඔයා ඒක පාගෙන රස්නේ ටිකක් නිවෙනකම් පැත්තකින් අයින් කරලා තියලා ඊට පස්සේ රස්නේ අඩු වුණාට පස්සේ ඔයා ඒක අරගෙන ගිහලා ෆ්‍රිජ් එකේ